හයි ට්‍රේඩර්ස් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම අලුතින් ට්‍රේඩිං වලට ඇවිත් ඉන්න අය සහ දැනට ට්‍රේඩ් කරන් යන අය මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඔයගොල්ලන්ට මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මේකේ ලොකු ස්ට්‍රැටජි එකක් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. ඒත් හැබැයි ඔයගොල්ලන්ට වැඩක් කරගන්න සහ මේකෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන් ස්ට්‍රැටජි එකක්. ඉතින් ඒක නිසා අර ගොඩක් ට්‍රේඩින් කරන අය මේ ලොකු විදිහට ට්‍රේඩිං වලින් කියන්නේ ඇනලිසිස් එක එක විදිහට කරනවා. SMC ICT එලියට් වේව් එතකොට ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් ඔය ඕන දෙයකින් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මාකට් එකට ඒක අපි ඕනම කියන්නේ අපි යූස් කරන මොන විදිය වුණත් ගැටලුවක් නැහැ. සිම්පල් ස්ට්‍රැටජි එකක් යූස් කරන්න පුළුවන් නම් අපිට මාකට් එකේ සිම්පල් විදිහට මාකට් එක කියවන්න පුළුවන් නම් ගොඩක් ඒක සක්සස්ෆුල් විදිහට අපිට ට්‍රේඩ් කරලා යන්න අපේ මයින්ඩ්සෙට් එකට ගොඩක් හොඳයි. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මම මේ පොඩි සිම්පල් ස්ට්‍රැටජි එකක් ඔයගොල්ලන්ට අද කියලා දෙන්නේ. මාකට් එකේ මේකෙන් අනිවාර්යයෙන්ම ඇනලයිස් හරියට මේක හරි විදිහකට ඔයගොල්ලෝ ඔලුවට දාගත්තොත් ඔයගොල්ලන්ට මේකෙන් ප්‍රොෆිට් එකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න සහ ඔයගොල්ලන්ට ඉස්සරහටත් මේ වගේම ප්‍රොෆිට් කරන්න පුළුවන් ස්ට්‍රැටජි මම ඔයගොල්ලන්ට ගේනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ට්‍රේඩින් සම්බන්ධව මේකේ අප්ඩේට් ඉස්සරහට මම කරන්න හිතන් ඉන්නවා. ඉතින් හරි අපි වැඩි කතා නැතුව අපි මුලින්ම වීඩියෝ එකට යමු. ඔයගොල්ලන් හරි අපි බලමු අද අලුත් ස්ට්‍රැටජි එක. මෙන්න මේ ස්ට්‍රැටජි එක යූස් කරලා කොහොමද ඔයගොල්ලෝ ට්‍රේඩ් එකක් ගන්න කියන එක සහ මේ ස්ට්‍රැටජි එක මොන වගේද අපි කියන්නේ මොන ඉන්ඩිකේටර්ස්ද යූස් කරන්න කියලා බලමු මාකට් එකට මේක අපි ඇප්ලයි කරන්න. අපි මුලින්ම දාගන්න ඕන ඔයගොල්ලෝ මෙන්න මේ MA ribbon කියන ඉන්ඩිකේටර් එක. මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මෙන්න මේ ඉන්ඩිකේටර්ස් කියන එකට ගිහිල්ලා MA ribbon කියලා ඔයගොල්ලෝ ගැහුවාම ඔයගොල්ලන්ට moving average ribbon කියලා එකක් අන්න ඒ ඉන්ඩිකේටර් එක ඔයගොල්ලෝ ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඇඩ් කරාම ඔයගොල්ලන්ට මෙන්න මෙතන එනවා මෙන්න මේ විදියට MA ribbon EMA ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඒකේ තියෙන වැලියු ටික එනවා. ඊට පස්සේ දැනට මම මේක සෙටින්ග්ස් කරලා තියෙන්නේ. එතකොට ඒක නිසා අපිට මෙන්න මේකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා මේ ඉන්පුට් කියලා තියෙනවා. ඔයාලට කොටසක් මේකේ ඉන්පුට් එක. මේ ඉන්පුට් කියන එකේ මේ MA කියන එක EMA කියන එකේ ලෝ කියන එකට ඔයගොල්ලෝ මේ 20 ඒ කියන්නේ 20 වැලියු එක දෙන්න. එතකොට ඔයගොල්ලෝ මේ MA 2 කියලා තියෙන එකට මෙන්න මෙතන මේ හයි කියන එක දාලා මෙන්න මෙතන මේ 20 ඒ වැලියු එක මෙතන දෙන්න. එතකොට MA මෙන්න මේකේ ඔයගොල්ලෝ මෙතන ක්ලෝස් කියලා දීලා මෙන්න මේ වැලියු එකට 144 දාගන්න. එතකොට මේ දාලා තියෙන කලර්ස් ටිකත් මේ විදිහට දාගන්න. එතකොට මේ මෙන්න මේ ඔයගොල්ලන්ට තව පෙන්නනවා 4 වෙනි. ඒ කියන්නේ MA තවත් එකක්. මේක ඔයගොල්ලෝ මේකේ ටික් එක අයින් කරගන්න. මේකට මේ මූවින් ඇවරේජ් 3ක් ඇති මේකට යූස් කරන්න. එතකොට මේ ස්ටයිල් කියලා තියෙන එකෙත් ඔයගොල්ලෝ මේ මම මේ දාලා තියෙන කලර්ස් ටිකට ඔයගොල්ලෝ එක වෙනස් කරගන්න. මේ 4 ඒ කියන්නේ පෝ තියෙන එක ඒකේ ටික් එක අයින් කරගන්න. ඊට පස්සේ මේ විදියටම මේ සෙටින්ග්ස් ටික හදාගෙන ඔයගොල්ලෝ මෙන්න මේ ඩිෆෝල්ට්ස් ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් පැහැදිලිව තේරෙන්නේ නැති මම මේ ටික හරියටම මේ සෙටින්ග්ස් ටික ඔයගොල්ලන්ට මතක හිටින්නේ නැත්තම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගෙන මේක හදාගන්න මේ විදියටම ඊට පස්සේ මෙන්න මේ ඩිෆෝල්ට් කියන තැනට ගිහිල්ලා මේකේ save as default කියන එක දෙන්න. දීලා ඕකේ කරගන්න. ඊට පස්සේ අපි ඊළඟ ඉන්ඩිකේටර් එක මොකක්ද කියලා බලමු. මේකට යූස් කරන ඔයගොල්ලන්ට මෙන්න මේ පහළ පේනවා මෙන්න මේ ඉන්ඩිකේටර් එකක්. මේ RSI එක වගේම ඉන්ඩිකේටර් එකක්. මෙන්න මේක. මේ slow stretch කියන මෙන්න මේ ඉන්ඩිකේටර් එක. මේකත් ඔයගොල්ලන්ට මෙන්න මේ ඉන්ඩිකේටර්ස් කියන එකේ ගැහුවාම ඉන්ඩිකේටර්ස් එකට ගිහිල්ලා මෙන්න මෙතන ටයිප් කරාම ඔයගොල්ලන්ට slow stretch කියන ඉන්ඩිකේටර් එකත් ඒ විදිහටම ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ නම තියෙනවා. මෙන්න මේ විදිහටම ටයිප් කරලා ගන්න ඔයගොල්ලෝ. එතකොට මේකේ වැලියු කිසිම දෙයක් ඒ කියන්නේ මේකේ වැලියු වෙනස් කරන්න එපා. මේ තියෙන විදිහටම වැලියු එක තියාගන්න මේ 80 20. එතකොට මේ ඉන්පුට් ටිකත් මෙන්න මේ විදිහටම තියාගන්න. මේ ස්ටයිල් එකත් මෙන්න මේ විදිහටම තියාගන්න. එතකොට මේකත් ඔයගොල්ලෝ මේකේ අපි සෙටින්ග්ස් වෙනස් කරපු නැති නිසා මොකුත් අවුලක් නැහැ. මේක මෙහෙම ඕකේ කරලා දාන්න. එතකොට ඔයගොල්ලෝ තව දෙයක් කරගන්න ඕනේ. මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවනේ මෙන්න මේ
ස්ලොටැස්ටික් එක ඔයාලට මැද්දේ මෙන්න මෙතන මේ 50 ඒ කියන්නේ මෙතන ඔයගොල්ලන්ට මැද ලයින් එක පේනවනේ. මෙන්න මේ මැද ලයින් එක ඔයගොල්ලන්ට පුළුවන් නම් ඒ කියන්නේ මාක් කරගෙන මේක තියාගන්න. මේක ටිකක් වැදගත් මේ වැඩේට. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ මෙතන මේ හොරිසොන්ටල් ලයින් වලින් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ හරියට මැදට ලයින් එකක් දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතනට ඇවිත් ඔයගොල්ලෝ මෙන්න මේ මැද ලයින් එකක් දාගෙන තියාගන්න. එතකොට අර මේක ඉස්සරහට ඔයගොල්ලන්ට මම මේ ස්ට්‍රැටජි කියලා දෙනකොට මේක ඔයගොල්ලන්ට යූස් කරන විදිය මම කියලා දෙන්නම්. හරි. ඔයගොල්ලන්ට හොඳට පේනවා මෙන්න මේ මූවින් ඇවරේජ් ටික මේකට දාගත්තට පස්සේ මාකට් එක කොහොමද මූව් වෙලා තියෙන්නේ කියලා. හොඳටම මේ මං කියන දේ ඔලුවට දාගන්න. මේ මාකට් එක ඔයගොල්ලන්ට දැන් පේනවා මේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට ගිහින් තියෙනවා කියලා මේ. මාකට් එක හොඳටම අප් ට්‍රෙන්ඩ් එකක් ගිහින් තියෙනවා. එතකොට මේක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ යූස් කරන්න ඕනේ 5 මිනිට් එකේ පමණයි. ඊට අමතරව ඔයගොල්ලෝ ලෝන් ටයිම් ෆ්‍රේම් වලට දානවා නම් ඒකත් මේ ස්ට්‍රැටජි එකටම යූස් කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි මම හැම වෙලාවකම රෙකමන්ඩ් කරන්නේ මේක ඔයගොල්ලෝ 5 මිනිට් එකට ගොඩක් දුරට යූස් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේකේ හොඳ ඇකියුරේට් එකක් ගන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද මේකෙන් අපි ට්‍රේඩ් එකක් ගන්න කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ අපි දාලා තියෙන 144 මූවින් ඇවරේජ් එක. මෙන්න මේ 144 මූවින් ඇවරේජ් එක මෙන්න මේ තියෙන රතු ලයින් එක සහ කොළ ලයින් එක ක්‍රොස් කරගෙන උඩට යන හැම වෙලාවකම. එතකොට මේක කන්සිඩරේට් වෙන මාකට් එක. ඒ කියන්නේ මාකට් එක එක තැනක ඒ කියන්නේ එක තැනම මාකට් එක බයි වෙනවා සෙල් වෙනවා වගේ නම් ඔයගොල්ලෝ මේ ස්ට්‍රැටජි එක යූස් කරන්න එපා. ඒක නිසා මෙන්න මේ වගේ තැනක මාකට් එකේ මේ විදියට මේ මූවින් ඇවරේජ් දෙක මේ 144 මූවින් ඇවරේජ් එකෙන් ක්‍රොස් කරලා මාකට් එක උඩට ගියාම ඔයාට පේනවා මෙන්න මේ ස්ලෝ ස්ටොච් කියන මෙන්න මේ ඉන්ඩිකේටර් එක මම ඔයගොල්ලන්ට දාගන්න කිව්ව. මෙන්න මේ ඉන්ඩිකේටර් එක හැම වෙලාවෙම මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට පේනවා මේ ඉන්ඩිකේටර් එක ආපහු උඩට හැරිලා තියෙනවා. ඒ කියන්නේ මේ 144 මූවින් ඇවරේජ් එකට උඩ තියෙන හැම වෙලාවකම විතරයි මේක කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තැන් වලින් ස්කැල්පින් කරන්න පුළුවන් මාකට් එකේ කිසි ගැටලුවක් නැතුව. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට මාකට් එක මූව් වෙන හැම වෙලාවකම ඔයගොල්ලන්ට ස්කැල්පින් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේක දැන් බැලුවත් ඔයගොල්ලන්ගේ ඔළුවට වැටෙනවා මේ විදිහට මේක ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා. එතකොට අපි නිකන් බලමු මේ මාකට් එක රීප්ලේ කරලා කොහොමද මේ මාකට් එකේ එන්ට්‍රි එකක් ගන්න කියලා. අපි බලමු මෙන්න මේ හරිය මාකට් එක කොහොමද මූව් වෙන්නේ කියලා. ඔන්න බලන්න දැන් මාකට් එක මේ 144 මූවින් ඇවරේජ් එක ටච් කරලත් දැන් තියෙනවා. ඒතකොට මෙන්න මෙතනින් උඩට මාකට් එක කොහොමද? එතකොට මේ ස්ටොචැස්ටික් එකත් මෙන්න මේ පහලටම ඇවිත් තියෙනවා මාකට් එකේ. ඔන්න ඕක බලන්නකෝ. ඉතින් කොහොමද ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ කියලා. අන්න ඔයගොල්ලන්ට හොඳට පේනවා මෙන්න මේ ඉන්ඩිකේටර් එකෙන් මෙන්න මෙතනින් උඩට මෙන්න මේ මූවින් ඇවරේජ් දෙක ක්‍රොස් කරගෙන එක කැනල් එකක් හැදෙනවා. ඔන්න අපි බලමු. අපිට සාමාන්‍යයෙන් මේ හැම වෙලාවකම මෙන්න මේකේ මම ඔයගොල්ලන්ට මේ කැනල්ස් වලට කියන නම් තියෙනවා සහ එක එක පැටර්න්ස් වලට කියන නම් තියෙනවා. මේ මම මේ ස්ට්‍රැටජි කියලා දෙන්නේ සාමාන්‍ය ට්‍රේඩින් ගැන නොදන්නම කෙනෙකුට වගේ මේක යූස් කරන්න පුළුවන් විදියට. ඉතින් ඒක නිසා මේකේ මොනවත් බර වචන දාලා නැහැ සහ මේක ට්‍රේඩින් වලට අලුතෙන් එන කෙනෙකුට උනත් මේ හොඳටම ඒ කියන්නේ කිසි ගැටලුවක් නැතුව යූස් කරන්න පුළුවන් හොඳ ස්ට්‍රැටජියක්. මේක හොඳට ඔයගොල්ලෝ බෑක් ටෙස්ට් කරලා බලන්න. මේකෙන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බලන්න හොඳටම මේ මාකට් එක ඔයගොල්ලන්ට මූව් වෙද්දීන් පේනවා මෙන්න මේ ඉන්ඩිකේටර් එක මේ එතනින් හැරෙනවා මාකට් එකේ. එතකොට සාමාන්‍යයෙන් හැම වෙලාවකම ඔයගොල්ලෝ කරන්න ඕන දෙයක් තමයි මාකට් එකේ ඔයගොල්ලන්ට මේ 144 මූවින් ඇවරේජ් එක ක්‍රොස් වෙලා උඩට තියෙනවා නම් ඔයගොල්ලෝ කිසිම වෙලාවක මාකට් එකේ සෙල් කරන්න එපා. එතකොට ඔයගොල්ලෝ හැම වෙලාවකම බයි ඔපචුනිටි වලට විතරයි යන්න ඕනේ. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මෙන්න මේ තැන් හැම තැනකින්ම
ස්ටොප් ලොස් එක මෙන්න මේ තියෙන මූවින් ඇවරේජ් එකට තියලා ඔයගොල්ලන්ට මේක හැම වෙලාවම ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කැනල් දෙකක් විතර වගේ හැදෙනකම් බලන්න මාකට් එක කොහෙටද මූව් වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේක ගෝල්ඩ් මාකට් එකේ වගේ කරනවා නම් අපිට සාමාන්‍යයෙන් පිප් මේ 100ක් වුණත් SL එක තියලා මේකේ ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මේ හැරෙන තැනින්ම ඔයගොල්ලන්ට මේකේ ට්‍රේඩ් එක ගන්නවා නම් මේ පොඩි ස්ටොප් ලොස් එකක් තියලා ගන්න පුළුවන්. හැබැයි ගොඩක් දුරට මෙන්න මේ මාකට් එකේ මෙන්න මේ තියෙන මූවින් ඇවරේජ් දෙක මේ පොඩි මූවින් ඇවරේජ් දෙක කියන්නේ අපි අර දාගත්ත මූවින් මේ පොඩි මූවින් ඇවරේජ් දෙක කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට දැන් ඒක වැලියු එක අපි දුන්නේ හයි මේ මෙන්න මේ ලෝ හයි කියන්නේ 20 මූවින් ඇවරේජ් එක හැම වෙලාවකම මැදින් මෙන්න මේ විදියට හොඳ කැනල් එකක් හැදුනොත් ඔයගොල්ලන්ට බය නැතුව මෙන්න මේ වගේ තැනකින් එන්ට්‍රියක් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් පිප් 50ක් 100ක් අනිවාර්යයෙන්ම අල්ල ගන්න පුළුවන් මාකට් එකේ මේ විදියට. මේ හැම තැනකම බලන්නකෝ. මේ මාකට් එකේ හැම වෙලාවකම බලන්න සාමාන්‍යයෙන් හොඳ කැනල් එකක් හැදුන ගමන් මාකට් එක ගොඩාක් දුරට සාමාන්‍යයෙන් පිප් 50 100ක් අනිවාර්යයෙන්ම මාකට් එක බයි වෙනවා. එතනින් එහාට. ඉතින් මෙන්න මේ ස්ට්‍රැටජි එක යූස් කරලා ඔයගොල්ලන්ට අපි තව බලමු මෙන්න මේකේ මේ බලන්නකො හොඳට. ඔන්න මාකට් එක දැන් සෙල් වෙනවා. ආපහු මෙන්න මේ මාකට් එක මෙතනින් බයි වෙනවා. එතකොට මාකට් එකට අපි ඇප්ලයි කරන හැම ස්ට්‍රැටජි එකක්ම හරි විදියටම හරියන්නේ නැහැ. ඉතින් ඒක වුණාට ඔයගොල්ලන්ට මේක හරියටම මාකට් එකට ඇප්ලයි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් දවසකට ට්‍රේඩ් දෙක තුනක් ඔයගොල්ලන්ට ට්‍රේඩ් කරනවා නම් සාමාන්‍යයෙන් හොඳට මේක දිහා බලන් හිටියොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේකෙන් පිප් 50ක 100ක හොඳ එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකොට අපිත් එක්ක ඔයගොල්ලන්ට එකතු වෙන්නත් පුළුවන් ට්‍රේඩ් කරන අයට සාමාන්‍යයෙන් අපේ කියන්නේ අපි හරහා ඔයගොල්ලන්ට ට්‍රේඩ් කරන්නත් පුළුවන් අපේ වෙනම සිග්නල් ගෲප් එකක් තියෙනවා. ඒකටත් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපි ටිකක් ඒ කියන්නේ අපි SMC වලට තමයි ගොඩක් ට්‍රේඩ් කරන්නේ සහ මේ ස්ට්‍රැටජි ඇත්තටම උගන්වන්නේ මේ ට්‍රේඩින් වලට අලුතෙන් එන අයට ට්‍රේඩ් කරයි යන්න. ඔයාලා කිසිම වෙලාවක මේ මාකට් එකේ දැන් මට කියන්න අමතක වෙච්ච දෙයක් මේක ට්‍රේඩ් කරද්දී ඔයගොල්ලෝ මේ ඉන්ඩිකේටර් එකේ මේ පහළ මේ ඉන්ඩිකේටර් එක කිසිම වෙලාවක ක්‍රොස් වෙලා නැති වෙලාවල් වල ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන්න එපා. ඒ කියන්නේ මේ 144 මූවින් ඇවරේජ් එක උඩින් තියෙන හැම වෙලාවකම මේ ඉන්ඩිකේටර් එකත් පහළට ඇවිත් තියෙන්න ඕනේ මේ ලෙවල් එකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 20 ලෙවල් එකට ඇවිත් ගියොත් විතරයි ඔයගොල්ලෝ ගන්න හැම ට්‍රේඩ් එකක්ම සක්සස් විදියට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ එන්ට්‍රි එකක් ගද්දි මෙන්න මේ විදියට ස්ටොප් ලොස් එක තියලා ගන්න. සාමාන්‍යයෙන් එකට දෙකක් වගේ අපිට තියලා ගන්න පුළුවන් 1 to 1 ගැහුවත් අවුලක් නැහැ. ළඟම තියෙන හයි එකට ඔයගොල්ලන්ට මේකේ TP තියලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ ස්ට්‍රැටජි එක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මොනවා හරි අවුලක් තියෙනවා නම් සහ මේක යූස් කරන විදිය ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න මම ඒක ඔයගොල්ලන්ට යූස් කරන්නේ කොහොමද කියන එක හරියට ඒ කියන්නේ මං හිතනවා මේක එක්ස්ප්ලেইন කරපුවා ඔයගොල්ලන්ට තේරුණා කියලා. මේකේ මහා දෙයක් නෑ අතනම පොඩි දෙයක් තියෙන්නේ. මේ හැම වෙලාවකම බලන්න මේ මාකට් එකේ මං උදාහරණ ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ මාකට් එකේ ඉවසීමෙන් අපිට බලන් ඉන්නවා නම් ඇත්තටම අපිට හොඳ ට්‍රේඩ් ගන්න පුළුවන්. අපේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මාකට් එකේ ඉවසීම නැතිකම. ඉතින් ඒක නිසා තමයි ගොඩක් අය ලොස් වෙන්නේ. මේ බලන්න. හරියට මාකට් එක හැරෙන තැන් වලින් අපිට මේකේ ට්‍රේඩ් ගන්න පුළුවන්. මෙන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට මේකේ මේ බයි ගන්න මේ විදියට මේ මූවින් ඇවරේජ් එක උඩට ක්‍රොස් වුණාම ගන්න පුළුවන් වගේම ඔයගොල්ලන්ට මේකේ සෙල් ඔපචුනිටි වලට යන්නත් පුළුවන්. මෙන්න මේ මූවින් ඇවරේජ් එකේ කියන්නේ අපි බලමු සෙල් ඔපචුනිටි එකක් ගන්න තියෙන තැන්. මෙන්න මේ විදියට මූවින් ඇවරේජ් එක ඔයගොල්ලන්ට උඩින් මේ විදියට ක්‍රොස් වෙලා තියෙන තැන්වල මෙන්න මේ තැන් වලින් ඔයගොල්ලන්ට මේකේ සෙල් ඔපචුනිටි ගන්න පුළුවන්. මේ හැමතැනකම ඔයගොල්ලන්ට පේනවා මේ මෙන්න මේ හැමතැනකම ඔයගොල්ලන්ට මෙන්න මේ හැමතැනකම මේ බලන්න හොඳට මෙන්න මේ හැමතැනකම මම මේ පෙන්නලා තියෙන තැන්වල ඔයගොල්ලන්ට සෙල් ඔපචුනිටි තිබිලා තියෙනවා. ඉතින් මේ වගේ තැන් වලින් ඔයගොල්ලන්ට මේක සෙල් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදියට මාකට් එක හරියටම ආපහු ක්‍රොස් වුණොත් මේ විදියට උඩට ඇවිල්ලා එතකොට ඒ වගේ තැන්වල ඔයගොල්ලෝ ට්‍රේඩ් ගන්න එපා. චුට්ටක් ඉවසීමෙන් බලන් ඉන්න. මාකට් එක ට්‍රෙන්ඩ් වෙන වෙලාවට විතරක් මේ විදියට ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ ස්ට්‍රැටජියෙන් ඇත්තටම වැඩක් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට තව මං ඉස්සරහට සිම්පල් ස්ට්‍රැටජි ටිකක් කියලා දෙන්නම්. මොනවා හරි
ගැටලුවක් තියෙනවා නම් මේ කමෙන්ට් බොක්ස් එකේ ඔයගොල්ලෝ දාන්න. එතකොට අපේ සිග්නල් ගෲප් එකක් තියෙනවා. අපේ පබ්ලික් ගෲප් එක තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ටෙලිග්‍රෑම් එකේ ලින්ක් එක තියෙනවා පහළ. ඒකිනුත් සම්බන්ධ වෙන්න පුළුවන්. ට්‍රේඩින් කරන්න කැමති අය සහ දැනට ට්‍රේඩින් කරන් යන අය ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට හොඳ ට්‍රේඩින් වලින් ගමනක් යන්න පුළුවන්. ඉතින් හැමෝටම ට්‍රේඩර්ස් ජය වේවා. මේ ස්ට්‍රැටජිය පරිස්සමට යූස් කරන්න සහ ඔයගොල්ලෝ මේක හරියටම කරනවා නම් ඔයගොල්ලන්ට මේ ස්ට්‍රැටජි එකත් ඇති ඇත්තටම වැඩක් කරගන්න. ඉතින් ඒක නිසා ඉවසීමෙන් මාකට් එකත් එක්ක වැඩ කරන්න. හැම වෙලාවකම කන්සිස්ටන්ට්ලි මාකට් එකේ ඉවසීම කියන එක ඉස්සරහට දිගටම කරගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් හැමෝටම ජය වේවා.